What's up guys? ඉතින් ඔන්න Days of Fisher අද ඇවිල්ලා තින්නේ කඩුවෙලට. කඩුවෙල ටවුන් එකට චුට්ටක් මෙහාට වෙන්න අවිස්සාවල පැත්තට වෙන්න දැන් මං ඉන්නේ. මේ තැන මම කලින් ආපු තැනක් guys. හැබැයි පොඩි වෙනසක් වෙලා තියෙනවා. දැන් මෙතන කලින් තිබ්බ රෙස්ටුරන්ට් එක නෙමෙයි තියෙන්නේ. දැන් මෙතන තියෙන්නේ අලුත් රෙස්ටුරන්ට් එකක්. අලුත් කට්ටියක් තමයි කරන්නේ. දැන් මේගොල්ලෝ AC කරලා තියෙනවා. ඉතින් අපි බලමු තත්ත්වය කොයි වගේද, ඇතුලේ තියෙන ෆැසිලිටිස් කොයි වගේද, කෑම කොයි වගේද, මෙනු එක, ප්‍රයිසස් මේ හැම දෙයක් ගැනම අපි ඩීටේල්ස් ඇතුව කතා කරමු. යමු ඇතුලට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ මේ විදිහට එළියෙත් තියෙනවා. ඒ කියන්නේ පාරට ඕපන් වෙන්න විදිහට එළි මහානේ ඕගොල්ලන්ට කෝපි එකක් වගේ බොන්න චැට් එකක් දාන්න ඉන්න ඒ පහසුකමත් මේගොල්ලෝ හදලා තියෙනවා. ඔයාලන්ට AC එකේ කූල් එකේ කන්න ඕන මේ විදිහට VIP විදිහට ඇතුලේ කන්න chance එක හදලා දීලා තියෙනවා. හරි මෙන්න තියෙනවා මේගොල්ලන්ගේ මෙනු එක ප්‍රයිසස් එක්කම. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේගොල්ලන්ගේ ලන්ච් බුෆේ එකකුත් තියෙනවා. ඔයගොල්ලෝ වීඩියෝ එකේ මුලදී දකින්න ඇති මම පෙන්නුවා. ඉතින් ඔයාලා ෆිෂ් ගත්තත් චිකන් ගත්තත් රුපියල් 980ක් තමයි වෙන්නේ per person. ඉතින් මේ මෙනු එකේ guys කෑම වර්ග 100කට වැඩිය තියෙනවා. අපිත් ඕඩර් කරන්නේ මොනවද කියලා හිතා ගන්න බැරුව අන්දමන්ද වෙලා ගියා මේ ලිස්ට් එක දැකලා. කොහොමනත් ඉතින් අපි හැමදාම කන්න ගන්න චිකන් ෆ්‍රයිඩ් රයිස් එක තමයි මුලින්ම ඕඩර් කරේ. ඉතින් මේ තියෙන large portion එකක් මේක වුණා රුපියල් 1850ක්. ඊළඟට අපි ඕඩර් කරේ ෆිෂ් ඩෙවල් එකක්. මේක නම් ඉතින් දැක්ක ගමන්ම පේනවනේ කොහොමද සැර කියලා. බයිට් එකට නම් සුපිරි. මේක වුණා රුපියල් 2200ක්. එතකොට මේ එන්නේ ස්පයිසි ක්‍රීමි ප්‍රෝන්ස් පාස්ටා එකක්. පාස්ලි ඔලිව්ස් එහෙමත් උඩින් ඇඩ් කරලා තිබුණා. මේක වුණා රුපියල් 1850. මේක තමයි guys ඉතින් මම මෙතනින් ආසම කරපු කෑම එක උනේ. ප්‍රෝන්ස් ටෙම්පියුරා කියලා තමයි මෙයාලගේ මෙනු එකේ නම් තිබුණේ. ඒක වුණා රුපියල් 2850. guys ඉතින් මම මුලින්ම මේ විදිහට දාගත්තේ පාස්ටා එක. ඒක ඉතින් ස්පයිසි ක්‍රීමි ප්‍රෝන්ස් පාස්ටා කියලා කිව්වට එහෙම ලොකු ස්පයිසි ගතියක් නම් තිබ්බේ නැහැ. ඊළඟට ෆිෂ් ඩෙවල් එකනොත් චුට්ටක් දාගත්තා මෙන්න මේ විදිහට. එකක් මදි දෙකක්ම දාගමු. පාස්ටා එකේ කියන්න තරම් විශේෂ රහක් නැහැ. ක්‍රීමි ගතිය හොඳට තිබුණා. ඉස්සෝ නම් එහෙම ලොකුවට දාලා තිබුණේ නැහැ. ප්ලේට් එකටම 5ක් 6ක් වගේ තමයි තිබුණේ. ඩෙවල් ෆිෂ් එකේ නම් හොඳට සැර තිබුණා. පෝෂන් එකත් හොඳට අඩු නැතුව දාලා තිබුණා. ඒක නම් සුපිරි. දැන් තමයි ඔන්න මම රයිස් එක කන්න හදන්නේ. ඉතින් මේකත් හොඳට අඩු නැතුව එළවලු ಜಾති හැම ලෝබ නැතුව දාලා තිනවා guys. බැලු බැලමට ඕලන්ට පේනවනේ ඒක. ඒක නිසාම දන්නේ නැහැ මේක මේ තරම් ලස්සනටත් තියෙන්නේ නේද? ඒ වගේම තමයි චිකන් එහෙමත් අඩු නැතුව දාලා තියෙනවා. ඉතින් රස හොඳයි. රයිස් එකේ රස ඕවරෝල් හොඳයි. ඔන්න දැන් තමයි මම මෙතන තිබ්බ රසම කෑම එක try කරන්න හදන්නේ. ඉතින් මේකට මේ වගේ ටාටා සෝස් එකකුත් හම්බ වෙනවා. ඒකේ මේ විදියට හොඳට ඩිප් කරගෙන කනකොට දැනෙන රස නම් ආයේ වචන වලින් කියන්න බෑ guys. මාරම රසයි. ප්ලේට් එකම ඉවර වෙනකන් වුණත් කාගෙන ගිය හැකි. කාලා ඉවරයි. ඔන්න ආවා අපේ ඩෙසර්ට් එක ෆෘට් සලාඩ් with ice cream. ඒක අපි ඕඩර් කරපු වෙලාවේ හැටියට ටිකක් වෙලා ගියා guys එන්න. හැබැයි ඒක මං අඩුවක් විතර දකින්නේ නැහැ. මොකද එහෙම වෙන්නේ එයාලා ෆ්‍රෙෂ් ෆෘට් තමයි ඒකට පාවිච්චි කරන්නේ. කලින් හදලා ෆ්‍රිජ් එකේ දාලා එහෙම තියෙන ඒවා නෙමෙයි. එවෙල කපලා එවෙල අපිට දෙනවා ෆ්‍රෙෂ් විදියට. ඉතින් ice cream උනත් හොඳට අඩු නැතුව දාලා තිබුණා. ඒකත් සුපිරි. right ඉතින් ඔන්න ඔය විදිහට තමයි සිලෝන් ලාගෝස් ලගේ Ministry of Cake and Bakers outlet එක කඩුවල outlet එකකින් අපි කෑම try කරලා බැලුවේ. ඉතින් overall ගත්තොත් එහෙම 10න් 7ක් විතර දෙන්න පුළුවන් guys. ඒ කියන්නේ මේගොල්ලන්ගේ service එක, ඒ වගේම කෑම වල රස,
ඒ වගේම පිරිසිදුකම මේ හැමදේමත් එක්කලා. ඉතින් චුට්ටක් මතක් කරන්න අපි හිටපු තැන නම් මැස්සෝ ටිකක් හිටියා. ඉතින් ඒක අපි ඒගොල්ලන්ට ඉන්ෆෝම් කරා. අපි බලමු ඊළඟ පාර යනකොටවත් මේගොල්ලෝ ඒ අඩුපාඩුව හදාගෙන තියෙදි කියලා. ඉතින් ඔයාලත් ගියොත් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා වෙන්නේ. ගයිස් ඉතින් අද වීඩියෝ එක මම මේ විදිහට ඉවර කරන්නම්. එතනදී වීඩියෝ එක මට ඉවර කරන්න බැරුණා. මොකද මගේ කැමරා එකේ මෙමරි ෆුල් වෙච්ච නිසා. ඉතින් ඒකයි මම ගෙදර ඇවිල්ලා වීඩියෝ එක මේ විදිහට එන්ඩ් කරන්නේ. ඉතින් ආයෙත් අපි දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙමින් ගිහිල්ලා එන්නම් ගයිස්. හැමෝටම ටේක් කෙයාර් බයි.